දැන් අපිට මාරම වෙනස් දවසක්. ඉතින් අද අපි වේලාසෙනි වැඩිවර වෙලා මෙතනට තමයි ගියේ. පේනවනේ කොතනද කියලා. නිලුම් මල් හැදිලා වැව පිරීලා තියෙන්නේ. ඉතින් මමයි නංගි එකතු වෙලා මල් කඩන්න තමයි ලෑස්ති නෙමෙයි මල් කඩනවා. ඉතින් අපි දෙන්නට හරිම සතුටුයි. අපිත් එක්ක තව නංගි කෙනෙක් එකතු වුණානේ. ඒ නංගි තමයි ඉතින් වීඩියෝ එක ගත්තේ. නෙළුම් මල් ලංකාවේවත් වැවකට බහැලා නෙළුම් මල් කඩපු නැති අපි දෙන්න අද හරි අපූර්වට නෙළුම් මල් කඩනවා. ඉතින් කොරියාව කියන්නේ ලස්සන ඍතු වලින් හැදිච්ච රටක්. බලන්නකො ඉතින් මේ සමයකේ මේ අපේ වැඩ කරන තැන තියෙන වැවේ හැදිච්ච නෙළුම් මල් තාමත් හැදින ගමන් තියෙන්නේ. අර වැවේ තව හිඩසක් තියෙනවා. ඒ ටික තාම හැදිලා නැහැ. ඉතින් ඒ වුණාට හැදිච්ච ටික හොඳට හැදිලා මල් හොඳට පිපිලා තියෙන. ඉතින් අපි වැඩ ඉවර වෙලා මේ වැවට ගිහිල්ලා මේ මල් කඩන් එන්න ගියේ. ඉතින් මෙතනට ගියාම ඉතින් හිත නිවෙනවා. හරිම සතුටුයි. හරි ආසයි. ඉතින් බලාගෙන ඉතින් අපි දෙන්නේ මල් කඩාගෙන ඇවිල්ලා මේ බුදුහාමුදුරන්ට ඉතින් පූජා කරන්න තමයි මේ අපි දෙන්නදී මේ මෙච්චර උත්සාහ කරලා මල් කඩාගෙන එන්නේ.